පාඩම් 12ක් විතරක් ඉගෙනගෙන ඔයාලට සාමාන්‍ය පෙළ ගණන් ප්‍රශ්න පත්‍රයට එකක් ගන්න පුළුවන්. ඇත්තටම ගන්න පුළුවන් ළමයි සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය ගත්තහම 10 11 පන්ති දෙකටම පාඩම් 57ක් තියෙනවා. හැබැයි මම කියන විදිහට ඔයගොල්ලෝ පාඩම් කරවුවොත් මේ ගණිත විෂය පාඩම් 12කින් ඔයාට එකක් ගන්න පුළුවන්. හරි මම දැන් කියලා දෙනවා කොහොමද එහෙම එකක් ගන්න කියලා. ඒ හින්දා මේ වීඩියෝ එක මුල ඉඳලා ඉවර වෙනකම්ම බලන්න. ඒක කියා දෙන්න කලින් අපි පොඩ්ඩක් පේපර් එක කොහොමද හැදෙන්නේ කියලා බලමු. ගණන් පේපර් එක ගත්තාම ළමයි ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එක කොටසයි දෙක කොටසයි. එක කොටසේ A කොටස කියලා තියෙනවා B කොටස කියලා තියෙනවා. ළමයි එක කොටසේ කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ ලකුණු 50ක් එකකට හම්බ වෙනවා. එතකොට එක කොටසේ B කොටසට ව්‍යුහගත ප්‍රශ්න 5ක් තියෙනවා. එක ප්‍රශ්නයකට ළමයි 10 ගානේ ඒ ප්‍රශ්න පහට ලකුණු 50ක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එතකොට එක කොටසට විතරක් ඔයගොල්ලන්ට ලකුණු 100ක් ගන්න පුළුවන්. ඒ වගේම ගණිතය දෙක කොටසේ ආයෙත් එක කොටසේ වගේම A කොටසයි B කොටසයි කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට ළමයි දෙක කොටසේ A කොටසේ ප්‍රශ්න 5ක් තියෙනවා. දෙක කොටසේ A කොටසේ ප්‍රශ්න 5ක් තියෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ A කොටසට ලැබෙනවා ලකුණු 50ක්. ඒ වගේම B කොටසේ ප්‍රශ්න 5ක් තියෙනවා. එක කොටසකට ලකුණු 10 ගානේ ඒකටත් ලකුණු 50ක් හම්බ වෙනවා. හරි. එතකොට ගණිතයේ දෙක කොටසට සම්පූර්ණයෙන් හම්බ වෙනවා ලකුණු 100ක්. එතකොට ළමයි ගණිතේ පේපර් එකට ලකුණු හැදෙන්නේ ලකුණු 200ෙන්. පළවෙනි එකට ලකුණු 100යි. ඇයි AB කියලා කොටස් දෙකක් තියෙනවනේ. A කොටසට 50යි B කොටසට 50යි. එතකොට එක කොටසට සම්පූර්ණම 100යි. B කොටසත් දෙක කොටසත් කොටස් දෙකයි. A කොටසයි B කොටසයි කියලා A කොටසට 50යි B කොටසට 50යි. එතකොට ඔක්කොම ලකුණු 100යි. එතකොට මේ එක කොටසට 100යි දෙක කොටසට 100යි ඔක්කොම 200යි. ඕක දෙකෙන් බෙදුනහම තමයි ළමයි 100ට ලකුණු එන්නේ. හරි. එතකොට සාමාන්‍ය ළමයි S සාමාර්ථයක් හම්බ වෙන්නේ ලකුණු 35ක් හෝ ඊට වඩා වැඩියෙන් ගත්තහම. 35ට වඩා වැඩිපුර ගත්තොත් ඔයාට S එකක් ගන්න පුළුවන්. හරි. එතකොට 55ට වඩා වැඩියෙන් ගත්තොත් ඔයගොල්ලන්ට C එකක් තමයි හම්බ වෙන්නේ. ඒ වගේම 65ට වඩා වැඩියෙන් ගත්තොත් ඔයාලට ඉගෙන ලැබෙනවා B සාමාර්ථයක්. එතකොට 75ට වඩා වැඩියෙන් ගත්තොත් ඔයගොල්ලන්ට A සාමාර්ථයක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ වෙද්දි ළමයි අපේ සිලබස් එකේ 10 11 පන්ති වලට අදාළව ගණිතය සිලබස් එකේ පාඩම් 57ක් තියෙනවා. ඉතින් මේ පාඩම් 57ම ඉගෙන ගන්නේ නැතිව ඔය පාඩම් 57න් පාඩම් 12ක් විතරක් ඉගෙන ගත්තොත් ඔයාට ළමයි මෙන්න මේ A සාමාර්ථයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ A එකක් ලබා ගන්න පුළුවන්. මේ පාඩම් 57ම ඉගෙන ගන්න උවමනාවක් නැහැ. මම දැන් තව ටිකකින් කියනවා කොහොමද ඒ පාඩම් 12 ගොඩ දාගන්නේ කියලා. මොකද්ද ඒ පාඩම් 12 නම් කියලා කියනවා. එතකොට කියනවා විතරක් නෙමෙයි. ඔයාලට මම ඉස්සරහට ඒ පාඩම් සෙට් එකම නොමිලේ උගන්වනවා. කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ගණිතය වගේම ඔය වගේම ළමයි විද්‍යාවත් තියෙනවා. විද්‍යාවෙත් ඒකක් ගන්න අත්‍යවශ්‍ය පාඩම් සෙට් එකක් තියෙනවා. හරිද? ඒ පාඩම් ගැනත් ඕනනම් මම කියනවා. දැන් මම කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ට ගණන් වලට මෙන්න මේ පාඩම් 12ක් විතරක් ඉගෙනගෙන කොහොමද ඒකක් ගන්න කියලා. අපි බලමු දැන් මොනවද මේ පාඩම් 12 කියලා. හරි. මේ දැන් ඔයගොල්ලෝ බෝඩ් එකේ දකින්නේ ඒ මං කිව්ව පාඩම් 12. හරි. ඔය පාඩම් 12 කිව්වහම ඉස්සර වෙලාම භාග ඊට පස්සේ මිනිතය යටතේ ළමයි වර්ගඵලයේ පරිමාවයි තියෙනවා. ඊට පස්සේ සංඛ්‍යානය ඒ කියන්නේ ජාල රේඛා සංඛ්‍යාත බහුවස්ත්‍ර සහ වටප්‍රස්ථාර ඊට පස්සේ කුලක ඊට පස්සේ සම්භාවිතාවය ඊට පස්සේ ප්‍රතිශත ඊට පස්සේ ප්‍රස්ථාර ඊට පස්සේ නිර්මාණ
ඊට පස්සේ ශ්‍රේණි. ඒ කියන්නේ සමාන්තරයි ගුණෝත්තර ශ්‍රේණි. ඊට පස්සේ බීජ ගණිතය, ඒ කියන්නේ දර්ශක සමීකරණයේ පාඩම් ටික, ත්‍රිකෝණ, ඊට පස්සේ ජ්‍යාමිතිය. ඔන්න ඔය පාඩම් ටික. හරි. මේ පාඩම් සෙට් එක ඔයගොල්ලන්ට නොමිලේම මුල ඉඳලම ඉගෙන ගන්න පුළුවන්. හරි. ඔයාට තියෙන්නේ ඔය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් වලින් ඒ අදාළ ගෲප් එකට සම්බන්ධ වෙන්න. හරි. ගොඩක් වෙලාවට මේ channel එකේම තමයි මේ පාඩම් සෙට් එකම මම නොමිලේ උගන්වන්නේ. හරි. සත පහක්වත් ගන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම 100% ෆ්‍රී වලට තමයි මේක මම උගන්වන්නේ. හරි. එතකොට ඔය විදිහටම වැඩක් මම සයන්ස් වලටත් කරනවා. ඒ හින්දා ඔය ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන සයන්ස් ගෲප් එකට අදාළවත් මම ලින්ක් එක දාලා තියෙනවා WhatsApp group එකක්. ඒකටත් ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න. එතකොට මේ සයන්ස් එකේ වැඩේ YouTube එකෙන් නෙමෙයි කරන්නේ. ඒක වෙනම යන වැඩක්. ඒක Zoom එකෙන් යන වැඩක්. ඒ හරි. ඒකට සම්බන්ධ වෙන්න කැමති නම් ඔයගොල්ලෝ ඒ group එකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම තව එකක් තියෙනවා ළමයි. ඔයගොල්ලෝ දැන් මේ වෙද්දි තීරණය කරලා ඇතිනේ උසස් පෙළ විභාගෙට මොනවද කරන විෂයන් කියලානේ. හරි. ඇත්තටම මම A level තමයි උගන්වන්නේ. හරි. A level biology තමයි උගන්වන්නේ. හරි. ඉතින් මම පොඩි සමාජ සත්කාරයක් විදිහට තමයි ඔයගොල්ලන්ට නොමිලේම මේ වැඩේ කරන්නේ. ලංකාවේ ඕන ළමෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න කට්ටිය ඉන්නවනම් මේක දැනුවත් කරන්න. හරි. එතකොට ආය මේකට අදාළ ටියුට් වෙනම ලබා දෙනවා. මම ඒක group එකට තමයි ටියුට් එක දාන්නේ. ඔයගොල්ලෝ ඒක print කරගන්න ඕනේ. හරි. එතකොට ඊළඟට ඔයගොල්ලෝ උසස් පෙළට කරන්න හිතාගෙන ඉන්න විෂයන්ට අදාළ group ටිකක් මම දාලා තියෙනවා. විද්‍යා ගණිතය, එහෙම නැත්නම් science maths ඒවා කරන්න කැමති නම් ඒ අදාළ group එකට join වෙන්න. එතකොට tech විෂය, තාක්ෂණ විෂය ධාරාව කරන්න කැමති නම් ඔය description එකේ තියෙන ඒ tech විෂයට අදාළ තාක්ෂණ වේදයට අදාළ group එකට සම්බන්ධ වෙන්න. එතකොට වෙන කොමර්ස් කරන්න කැමති නම් ඒකට අදාළ ඒ group එකට සම්බන්ධ වෙන්න. ආර්ට් කරන්න කැමති නම් ඒකට අදාළ ඒ group එකට සම්බන්ධ වෙන්න. එතකොට A level කරන්න බලාපොරොත්තු වෙන්නේ නැතුව වෙන මොකක් හරි වෘත්තීය විදිහට කරන්න කැමති නම් ඒකට අදාළ group එකට සම්බන්ධ වෙන්න. මොකද ළමයි ඔයගොල්ලන්ට ගොඩාක් වටින දේවල් ඒ group වල දානවා. හරි. ඒ හින්දා ඔයගොල්ලන්ට පුළුවන් මේ පාඩම් 12 සුපිරියට ඉගෙනගෙන මුල ඉඳලා නොමිලේම ඉගෙනගෙන මේ පාඩම් 12න් එකක් ගන්න පුළුවන්. හරි. හරි. ඉතින් එතකොට මේක තමයි ඔයගොල්ලන්ව දැනුවත් කරන්න තියෙන්නේ. මේ කතන්දරේ තමයි. එතකොට මේක වැඩේ වෙන්නේ මෙහෙමයි. මම link එක දානවා group එකට. කොහොමත් මම මේක YouTube එකට දානවා. හරි. ඉතින් ඔයගොල්ලන්ට ඒකත් එක්ක සම්බන්ධ වෙන්නයි තියෙන්නේ. දවසකට පැයක් වගේ අරගෙන තමයි උගන්වන්නේ. සතිය දවස් 7ම උගන්වනවා. දවසකට පැයක් ගත්තා කියන්නේ ඔයගොල්ලන්ට ලොකු මහන්සියක් වෙන්න නෑනේ. හරි. ඒ නිසා දවසකට පැයක් අරගෙන ඔයගොල්ලෝ ඉඳගෙන අවංකයෙන්ම වැඩේ කරන්න ඕනේ. අවංකයෙන්ම වැඩේ කරවුවොත් විතරයි ඔයගොල්ලන්ට ගොඩ යන්න පුළුවන්. හරි. හරි. ඉතින් ඕක තමයි දැනුවත් කිරීම. අදාළ group වලට සම්බන්ධ වෙන්න අපි ඊළඟට දිගටම මේ වැඩේ කරනවා. වැඩේ එකපාරටම පටන් ගන්න කලින් පොඩි දැනුවත් කිරීමක් කරන්න ඕනේ නිසායි මම මෙහෙම දැනුවත් කිරීමක්